වියලි හා අතරමැදි කලාපීය ගොවීන්ගේ කෘෂිකාර්මික හා දේශගුණික අත්දැකීමෙන් පෝෂණ වී සියලු පාර්ශවවල මැදහත් වීමෙන් සකස් කැරුණු ජාතික දේශගුණික සුහුරු කෘෂිකාර්මික මාර්ගෝපදේශය හා පුහුණු ආධාරකය සඳහා දායක වූ පාර්ශවම එය ක්‍රියාවට නැංවීම මෙහි සුවිශේෂතාවයි. විශේෂයෙන් පිහිටුවන ලද විද්‍යාත්මක හා උපදේශන කමිටුවක අධීක්ෂණයෙන් නිර්මිත මෙම මාර්ගෝපදේශයට අනුව අප රටේ දේශගුණික විපර්යාස හඳුනා ගැනීම, එය කෘෂිකර්ම ක්ෂේත්‍රයට බලපා ඇති ආකාරය හා ඒ අනුව අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැලසුම් කෙබඳු විය යුතුද යන්න පිළිබඳ මෙම මාර්ගෝපදේශයෙන් අවබෝධයක් ලබා දෙයි. එමගින් සැලසුම් සඳහා නිවැරදි දිශානතියක් ලබා දෙයි. තවද මෙම මාර්ගෝපදේශය නිර්මාණය හා සමගාමීව සකස් කැරුණු පුහුණු ආධාරකය භාවිත කර ක්‍රියාවට නංවන ආයතන සවිබල ගැන්වීමද සිදු කැරේ. එමෙන්ම ආයතන අතර අවබෝධතා හා එකඟතාවලට ගිවිසුම් ඇති කර ඒවා ක්‍රියාවට නැංවීමේ යන්ත්‍රණයද සවිමත් කැරේ. මෙම මාර්ගෝපදේශයේ නිර්දේශවලට අනුකූලව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු තුළ සැලසුම් කරන කටයුතු සිදු කැරේ. සැලසුම් කිරීමේ මෙවලමක් වන මෙම මාර්ගෝපදේශය මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ අනෙක් සමගාමී ව්‍යාපෘති සඳහා භාවිතයටද සුදුසුය යන කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුදැනුම මත භාවිත වේ. තවද මෙය කෘෂිකර්මය හා සම්බන්ධ ආයතන සඳහා ප්‍රාදේශීය මට්ටමින් සැලසුම් කිරීමේ මෙවලමක් ලෙස භාවිත කිරීම සඳහාද යෝජනා වී තිබේ. මෙයින් ලැබෙන ප්‍රතිලාභ ව්‍යාපෘතියට පමණක් සීමා නොවේ. ඒ නිසා දේශගුණික සුහුරු කෘෂිකාර්මික මාර්ගෝපදේශය හා පුහුණු ආධාරකය ජාතික තලයේ එළැඹීමක් මාර්ගෝපදේශයක් මෙන්ම මෙවලමක්ද වෙයි.